ආයිබෝවන් හැමෝටම සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. මම ආදරෙන් ඔයාලව පිළිගන්නවා අපේ channel එකට. ඉතින් යාළුවනේ අද මම ගේන්නේ මම පුංචියට කරන මගේ පුංචි ගෙවත්තේ වීඩියෝ එකක්. මං හිතනවා අපේ channel එකට ආදරය කරන ඔයාලට මම මේ පෙන්නන වීඩියෝ එකකින් යම් කිසි හෝ ප්‍රයෝජනයක් තියෙයි කියලා. ඒකයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට පේන්නේ නම් මගේ මාළු මිරිස් වගාව. ඒකේ පැල 10ක් විතර තමයි තියෙන්නේ. එකවරකට ග්‍රෑම් 250කට වඩා මාළු මිරිස් මම කැඩුවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ මේ අවසානට කඩපු මාළු මිරිස් ටික. ඉතින් දැන් මාළු මිරිස් වල නම් කාලය ඉවර වීගෙන එන බවක් තමයි මට පේන්නේ. ඉතින් මට මාළු මිරිස් ගස් ටික ගලවලා අයින් කරන්න නම් ලෝභ හිතුණා. මේ තියෙන්නේ යාළුවනේ මං අවසානයේ කඩපු මාළු මිරිස් කරල් කීපය. මේ තියෙන්නේ මම දම් ගෝවා පැල කීපයක් හිටෙව්වා. ඉතින් එක පැලයක් දැනට මගේ වගාවේ ඉතිරි වෙලා තියෙනවා. මම චුට්ටි කාලයක් තියලා මම නම් ඉතින් ගෝවා මැල්ලුමක් විදිහට තමයි බොහෝ විට උයන්නේ. මගේ වීඩියෝ වල ඔයගොල්ලෝ දැකලා ඇති. මේ තියෙන්නේ යාළුවනේ මගේ හෝ මිරිස් වගාව. මට මේගොල්ලන්ට ආදරෙන් බලා ගන්න නම් මහා ලොකු කාලයක් කැප කරන්න වෙලාව නැහැ. මොකද මම මීට කලිනුත් කියලා තියෙනවා මගේ මහත්තයා මේ දවස්වල අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් මහත්තයාගේ දරුවෝ දෙන්නගේ වැඩ ටික ඉවර වෙනකොට සමහරක් විට දවසත් මදි වගේ. ඒත් මම දවසෙන් විනාඩි කීපයක් හරි වෙන් කරගෙන මෙයාලව බලන්න එනවා. ඒ වෙලාවේ දැක්ක දසුණක් දැකලා තමයි මට ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හිතුනේ. බලන්නකෝ දැන්ට මම බෝංචි මණ්ඩි 5ක් විතර තමයි මුලින්ම හිටවලා තියෙන්නේ. දැන් මෙයාලගේ බලන්නකෝ ලස්සනට මල් පිපිලා තියෙනවා. මට එයාලා දැක්කාම මේ තියෙනවා පේනවද? පුංචි පුංචි කරල් ටිකක් තියෙනවා. ඒ වගේම මට මේ ඇත්තටම කියනවා නම් මේ බෝංචි වැල් ටික යවන්න ඉඩක් නැති තරම්. මම මේ උඩ ස්ලැබ් එකේ කොන්ක්‍රීට් කම්බියේ තමයි මේ බෝංචි වැල යවලා තියෙන්නේ. ඒ යවලා කොන්ක්‍රීට් ඒ කම්බිය අතරට රෙදි පටි එකතු කරලා වැල් ගැට ගහලා තමයි මම මේ බෝංචි වැල් ටික යවලා තියෙන්නේ. මේ පේනව නේද යාළුවනේ? ලස්සනට මල් හැදිලා පුංචි බෝංචි කරලුත් තියෙනවා. ඔයාලට පේනවද නම් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ වැඩවලිනුත් අපිට ලොකු තෘප්තියක් හරි සතුටක් ඉතින් මට නම් තියෙනවා. ඒ අතර මේ පේනවද යාළුවනේ? වැටමායිමට තියෙන කම්බි වැටේ තමයි මම මේ දඹල වැල 3ක් විතර තියෙනවා. දඹල වැල යවලා තියෙන්නේ. මේ ඒ අතර මගේ වම්බටු පැල 5 තමයි දැන් පේන්නේ. වම්බටු නම් පැල 5යි. ඒ වුණාට හරීම ප්‍රයෝජනයක් පහුගිය කාලේ අපිට තිබුණා. මේ පේනවද වැටමායි මේ මන් දන්නේ නැහැ යාලට ඉඩ නම් ඇද්ද කියලා. ඒ වුණාට මම දඹල වැල ඒ කම්බි වැටේ තමයි යවලා තියෙන්නේ. ඒ කම්බි වැටේම යටින්ම තියෙන කම්බි වැටට තමයි මම මේ නිල් කටරෝල් වැල් දෙක යවලා තියෙන්නේ. මේවා නම් ඉතින් ලොකු ඖෂධීය ගුණයක් තියෙන බව මම දන්නවා. මම මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මගේ මාළු මිරිස් පැලේකත් මේ නිල් කටරෝල් වැලක් හිටෝලා යවලා තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මගේ දඹල වගාවේ නම් මල් පිරීලා තිබුණා පහුගිය දවස්වල. දැන් ඒ තිබුණු වැස්සට දඹල මල් ටික නම් හේදිලා මේ බලන්නකෝ ඉතිරි වෙච්ච කරල් දෙකක් ඉතිරි වෙලා මට තියෙනවා. ඒත් යාළුවනේ මම දන්නවා ආයෙත් මල් පිපිලා දඹල කරල් හැදෙයි. එයාලා අපෙන් දේවල් ගන්නවට වඩා අපිට දේවල් දෙන එක තමයි ඒගොල්ලන්ගේ ලොකුම වැඩේ. ඇත්තටම මේ පරිසරයේ දේවල් නම් මට කියලා නිම කරන්න බැරි තරම් වටිනාකමක් තමයි මේ වගේ මට තියෙන්නේ. ඇත්තටම යාළුවනේ මෙයාලට මම පොහොර ටිකක්වත් දාන්නේ නැහැ. මෙයාලගේ වැවිලා තිබුණොත් තනකොළ ටිකක් ඒවා අයින් කරලා ඒ වගේ දේවල් ටිකක් විතරයි මම කරන්නේ. ඒත් බලන්නකෝ මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි මගේ මේ වගාවේ මේ පේනව නේද? තියෙන බටු කරල් අනේ බලන්නකෝ ලස්සනට දම් පාටට හැදිලා තියෙනවා. ඒ අතරම යාළුවනේ මට කියන්න අමතකුණා
පහුගිය දවසක අපේ ලොකු මල්ලි මට සලාද පැළ ටිකක් එවලා තිබ්බා. හැබැයි මට පැළ ටික හිටවන්න තැනක් හදාගන්න නම් නැති නිසා මගේ වගාව අතරම ඔයාලට පේනවද දන්නේ නැහැ මේ සලාද පැළ කීපයක් හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මගේ වගාව අතර තියෙන තව තක්කාලි පැළ කීපයක්. ඔයාලට පේනවද? ඉතින් යාළුවනේ මගේ අද ගෙනාපු වීඩියෝ එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් තිබුණා නම් ලයික් කරලා ෂෙයා කරලා මට උදව්වක් කරන්න. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.